ඔබ දන්නවද අපි අධික ආතතියට මුහුණ දෙනවා නම් කාලයක් තිස්සේ අපිට දරා ගන්න බැරි මට්ටමේ ආතතියකින් නම් අපි ඉන්නේ. ඒක අපේ මොළයට කරන හානිය මොකක්ද කියලා. මේක වෛද්‍යවරුන් හොයාගෙන තියෙන විදිහට ඔවුන් කියන්නේ මොළය හකුලවනවා වගේ කියලා. ඒ කියන්නේ අපේ මොළේ ඉගෙනුම් සම්බන්ධයෙන් තියෙන කොටස් වලට හානි පමුණවනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට අපිට සමහර විට මතකයට බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ අවධානය එක තැනක පවත්වා ගැනීමේ හැකියාව දුර්වල වෙන්න පුළුවන්. ඉතින් ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි මෙතනදී අධික ආතතිය අපේ මනසට දිගු කාලීනව කොයිතරම් හානිදායකයිද කියන එක. හැබැයි දැන් මේකට උත්තරයක් තියෙන්නත් එපා. ඉතින් අපි කතා කරොත් මේකට පිළියම මොකක්ද කියලා මම පුංචි කාරණා තුනක් කියන්නම්. ඒ කාරණා තුන වෙනුවෙන් ඔබ වැඩ කරනවා නම් මේ වගේ ප්‍රශ්නකින් මේ වගේ මොළයට සිද්ධ වෙන හානියකින් ඔබට ගැලවෙන්න හැකියාව තියෙනවා. පළවෙනිම එක තමයි mindfulness meditation. ඒ කියන්නේ අපි මේ මොහොතේ සිහිය පවත්වා ගනිමින් කරන භාවනාව. ඉතින් ඒකෙන් ගොඩාක් දුරට අපේ මොළේ ක්‍රියාකාරීත්වයට රසායනික සමතුලිතතාවයට ලොකු උදව්වක් වෙනවා. ඊළඟ කාරණාව තමයි ඔබට අධික ආතතියක් දැනිලා ඔබ හෙම්බත් වෙච්ච වෙලාවට ඔබ හුස්ම ගන්න ඕනේ. ඒ හුස්ම හොඳින් රඳවාගෙන තප්පර කිහිපයක් ඉඳලා හුස්ම හිමීට පිට කරන්න. මේක තුලත් අපේ මොළයට ඔක්සිජන් ප්‍රවාහනය කිරීම තුලින් අපේ මනසේ ආතතිය දුරලන්න සහ මනසට ඒකෙන් වෙන්න තියෙන හානිය දුරලන්න උදව්වක් වෙනවා. අවසාන කාරණාව. දවසකට පැය කිහිපයක්වත් ඩිවයිසස් වලින් ඈත් වෙලා ඉන්න ඕනේ. මොකද ඩිවයිසස් වලින් අපේ මොළේ තියෙන මේ හොඳ දේවල්, ඒ කියන්නේ අපේ ශක්තියින් උරා ගන්නවා. හරියට ඒ වගේ දෙයක් තමයි වෙන්නේ ඩිවයිසස් එක්ක අපේ මොළේ නිතර ගනුදෙනු කරනකොට. ඉතින් ඒ හින්දා අපි පුංචි නිවාඩුවක් දෙන්න ඕනේ. දවසකට පැය කිහිපයක නිවාඩුවක් දෙන්න. හිතන්න එපා නිදාගන්න පැය කිහිපය ඩිවයිසස් වලින් ඈත් වෙනවනේ කියලා. එහෙම නෙමෙයි, ඔබ හැරිලා ඉන්න කාලය තුලදීත් පැය කිහිපයක් ඩිවයිසස් වලින් ඈත් වෙලා පොඩ්ඩක් මේ මොළයට රිලැක්ස් වෙන්න අවස්ථාව දෙන්න. එහෙම වුණොත් කවදාවත් මතකයේ සම්බන්ධ ප්‍රශ්න, අවධානය සම්බන්ධ ගැටලු ඔබට එන එකක් නැහැ. ඔබේ මොළය හැකිලෙන එකක් නැහැ ආතතිය නිසා.